සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මාව ලයික් කරපු, කමෙන්ට්ස් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩක් පිං මං වෙනුවෙන් ඒ වගේ උපකාර කරනවට. ඉතින් ඔන්න යාළුවනේ අද මගේ 46 වෙනි මල් සේල් එක. ඉතින් පොඩි අලුත් පළ වගේක් දැම්මා. කැලතියා වර්ග එහෙමත් තියෙනවා. ඔන්න බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි බලමු මොනවද අද ඔයාලට ගන්න තියෙන මල් කියලා. එන්න අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද අංක 1ට ඉන්නේ මෙන්න මේ කැලතියා එක. ඉතින් මේ බලන්න මෙන්න මේ කැලතියා එක තියෙන්නේ මෙන්න මෙයා. එය අංක 1 පොට් එක 300යි. අංක 2 නුත් ඉන්නේ අද කැලතියා එකක්. මෙන්න මේ කැලතියා එක මොනර පිහට්ට වගේ අර සිල්ක් ගතිය තියෙන මේක හරි සිල්ක් ගතිය තියෙන ප්ලාන්ට් එකක්. ඉතින් ඒකේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. එක පොට්ටයක් 150යි අංක 2. අද අංක 3ෙන් ඉන්නේ මෙන්න මේ ඇග්‍රෝනිමා එක. මෙන්න මෙයා බලන්න මෙයා. ඉතින් මෙන්න වගේ ලොකු ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. මෙයත් ඒ වගේ අංක 3 එක පොට් එකක් 300යි. අද අංක 4ෙන් ඉන්නේ මෙන්න මේ බිගෝනියා එක. මෙයාගේ අර සුදු පාට ගහ ටිකක් අඩියක් එකමාරක් උස ගිහිල්ලා සුදු පාට මල් පොකුරක් පිපෙනවා. එන්නේ බිගෝනියා එක තමයි. ඉතින් මේ අංක 4 එක පොට් එකක් 300යි. අංක 5න් ඉන්නේ අද මෙන්න මේ සමනල්ලු වගේ ඉන්න මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මෙයා බලන්න එයාගේ මලකුත් පිපෙනවා සුදු පාට. මෙන්න මේ ප්ලාන්ට් එක. එයා අංක 250යි. අද අංක 6න් ඉන්නේ මෙන්න මේ රතු පාට උරු මෙන්න මේ රතු මෙරුන් කලර් එක තියෙන මෙන්න මේ අර අන්නාසි දා වගේ කටු තියෙනවා මේ දෙපැත්තෙන්. මෙයාගේ ලස්සන මලකුත් පිපෙනවා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක තමයි තියෙන්නේ අද අංක 6න්. එයා 200යි. අද අංක 7න් ඉන්නේ මෙන්න මේ ඕකිඩ් එක. මේක ඔයාලා දන්නවා ඇති. දම් පාට ඕකිඩ් තනි ඒ කියන්නේ ඉත්ත ඇවිදලා ඒකේ තනි මල පිපෙන ඕකිඩ් එකක්. ඉතින් මෙන්න මේ ඕකිඩ් එක එයා නම් අඩි 2ක් විතර උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 7 මේ ප්ලාන්ට් එක 250යි. අංක 8න් ඉන්නේ අද මෙන්න මෙයා. මෙයාත් බිගෝනියා විශේෂයක්. මෙයාගෙත් අර ප්ලාන්ට් එක ලොකු වුණාම ලස්සන සුදු පාට මල් පොකුරක් පිපෙන ප්ලාන්ට් එක. මෙන්න මෙයා. එයා අංක 8 එක පොට් එකක් 300යි. අද අංක 9න් ඉන්නේ මෙන්න මේ ගොටු ගහන මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්න මෙයා එයා අංක 9 200යි ඒ පොට් එක. අද අංක 10න් ඉන්නේ කස්තුරි කහ. අඩියක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කස්තුරි කහ. එයා අංක 10 300යි. අද අංක 11න් ඉන්නේ මෙන්න මේ කැලතියා එක. බලන්නකො මෙන්න මේ කැලතියා එක තියෙන්නේ අද අංක 11න්. ඉතින් එක පොට් එකක් 250ක් වෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන්. ඊපස්සේ අංක 12න් ඉන්නේ කැලතියා එකක්. මෙන්න මේක. මෙන්න මේ කලර් එක තියෙන කැලතියා එක. බලන්න. එයා අංක 12 පොට් එක 200යි. අද අංක 13න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. එයාගේ මේ ලොකු පළ දෙකයි චුටි පළයකුත් තියෙනවා. බලලා ගන්න පුළුවන් ඔන්න ඔයාලට. එයා අංක 13 මේ පොට් එක 300යි. අංක 14න් ඉන්නේ මෙන්න මේ ඇග්‍රෝනිමා එක. ඉතින් මේ බලන්න එයා
මෙන්න මෙයා. ඉතින් එයා ලස්සන ලොකු ප්ලාන්ට් එකක් තියෙන අඩියක් විතර උස. එයා අංක 14 මේ පොට් එක 500යි. අද අංක 15 ඉන්නේ ඉඟුරු පියලි ප්ලාන්ට් එක. ඉතින් ඔන්න පොට් 3ක් තියෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අංක 15 එක පොට් එක 100යි. අංක 16 ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මෙයා. ඉතින් එයාගේ පොට් 3ක් තියෙනවා. අංක 16 එක පොට් එකක් 150යි. අද අංක 17න් ඉන්න මෙන්න මේ අපි කියන්නේ මේ අර අශුමුණ කියලා එන්නේ ප්ලාන්ට් එක. ඉතින් මෙන්න මෙයා. ඒ අංක 17 මේ පොට් එක 200යි. අද අංක 18න් ඉන්න මෙන්න මේ වන ශාක එක. ඉතින් මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. බලන්න ඔයාලට බලලා ගන්න පුළුවන්. ඒ අංක 18 500යි. අංක 19න් ඉන්න මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්න එයාගේ මේ කොලේ හරි ඝනකමයි බලන්න. ඉතින් මෙයා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලලා ගන්න පුළුවන්. එයා අංක 19 මේ පොට් එක 200යි. ඊපස්සේ අංක 20න් ඉන්න මෙන්න මේ ඇග්‍රෝනිමා එක. එයා ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 20 200යි. අද අංක 21න් ඉන්නේ මෙන්න මේ අරංකහ. බලන්නකෝ අරංකහ. එයාට දම්පාට ඉරගිය එන්න මේ ප්ලාන්ට් එක. ඉතින් එයා ප්ලාන්ට් දෙකක් තියෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන්. අංක 21 එක පොට් එකක් 200යි. අංක 22න් ඉන්නේ අද මෙන්න මේ ඕකිඩ් එක. මගේ පහුගිය සේල් වලත් මම මෙයාව දැම්මා. අර දම්පාට මල් පොකුරා තැඹිලි පාට තැඹිලි පාට මල් ලොකු පොකුරක් පිපෙන ඕකිඩ් එක. ඉතින් එන්න අදත් මම මේකෙන් එක ප්ලාන්ට් එකක් දැම්මා. අඩි 2ක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 22 මේ පොට් එක 500යි. පස්සේ අංක 23න් ඉන්නේ මෙන්න මෙයා. බලන්න එයා මේ ප්ලාන්ට් එක කැලේඩියම් එකක්. අඩියක් විතර උසයි. ඔන්න බලලා ගන්න පුළුවන් ඔයාට. මෙන්න මේ කලර් එක තියෙන අංක 23 මේ පොට් එක 300යි. අංක 24න් ඉන්නේ මෙන්න මෙයා. බලන්න එයාගේ කට් මුල් දාලා තියෙන බය වෙන්න දෙයක් නැහැ. මුල් හොඳට වර්ධනය වෙලා තියෙන්නේ. ඔයාලට බලලා හදා ගන්න පුළුවන්. එයා අංක 24 300යි. අංක 25න් ඉන්නේ අද මෙන්න මෙයා. එයාගෙත් ඒ වගේ කට් මුල් දාලා හොඳට හරිය ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙන්න මෙයා. එයා අංක 25 300යි. අද අංක 26න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා අර පැටවල් වලට හිටගෙන කොලේ ලොකු වෙන ගහ ලොකු වෙන එක නෙමෙයි. මෙයා මේ කොලේ චූටි මෙවන් හීනි මේ ප්ලාන්ට් එක කුරු විශේෂයක්. අංක 26 එක පොට් එකක් 200යි. අද අංක 27න් ඉන්නේ මෙන්න මෙයා. ඉතින් මෙයාගේ මේ එකම පොට් එකේ පැල 4 තියෙන්නේ. ඉතින් මේ පැල 4ම 200ක් වෙනවා. ඉතින් එක පැලයක් 50ක් වගේ මිලක් වෙන්නේ. පැල 4ම 200යි. අද අංක 28න් ඉන්න ඔයාලුනේ මම ඔයාලට අද මේ තියෙන්නේ අපේ වෙසක් මල් වෙසක් ඕකිඩ් එක. ඉතින් ඒකේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. ඉතින් ඔන්න බලලා ගන්න පුළුවන්. එක ප්ලාන්ට් එකක් 400යි. ඉතින් මේ තියෙන්නේ අංක 29 මේක පොට් එකම තියෙනවා. ඔන්න පළ ගොඩක් තියෙනවා ඒකේ. එක අංක 29 පොට් එකම 400යි. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නවා. මෙයා නම් කට් කරලා ඔයාලට හදා ගන්න පුළුවන් ලොකු ප්ලාන්ට් එකක් අඩියක් විතර උස. බලන්න
මෙන්න මෙයා. එයා අංක 30 300යි. ඉතින් යාළුවනේ අද මගේ 46 වෙනි ප්ලාන්ට් සේල් එක. ඉතින් ඔන්න ඔයාලට බලලා හොඳයි ලස්සනයි කියලා හිතන මල් තියෙනවා නම් කතා කරන්න පුළුවන් 077 26යි 77යි 295 WhatsApp එකේ නම්බර එකෙන්මයි. ඉතින් යාළුවෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා කරන හැම ව්‍යාපාර කටයුත්තක් මල් ඒ හැමදේම දවසේ ගෙවෙන හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ඉතින් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.